අහසින් වැටෙන එකදු දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන්න මේ ලෝක ප්‍රකද කියමනය යථාර්ථයක් කළ ශ්‍රේෂ්ඨ පාලකයා මහා පරාක්‍රමබාහු රජතුමා. අද ජයලංකා ජර්නි අපින්නේ ඒ අභිමානවත් වාරි තාක්ෂණයේ ජීවමාන සාක්ෂියක් ළඟ. ඒ තමයි මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර පිහිටි ඇලහැර ගල් අමුණ සහ ඒ අසලම තිරණ පරාක්‍රම ශිලාලේඛනය. වසර 800කට එහා ගිය ලාංකීය ඉංජිනේරු විස්කම සොයා යන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන බටන් එක click කරලා bell icon එකත් all දාගන්න. එන්න අපි යමු ඉතිහාසයේ සිදුවුණු දේ ගැන සොයා බලන්න. ඇලහැර ඇල කියන්නේ ලංකාවේ තියෙන පැරණිතම සහ වැදගත්ම වාරි මාර්ගයක්. ඇත්තටම මේ ඇලේ ඉතිහාසය පළමු වන සියවස දක්වා ඈතට දිව යනවා. වසභ රජතුමා තමයි මුලින්ම මේ ඇල ඉදිකලේ කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. පස්සේ මහාසේන රජතුමා මේ තවත් දියුණු කළා. නමුත් මේ ස්ථානය අදටත් අපිට මෙතරම් වැදගත් වෙන්නේ 12 වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි කළ දැවැන්ත වෙනස නිසායි. රජතුමා අඹන්ගඟ හරස් කරලා මේ ස්ථානයේ දැවැන්ත ගල් අමුණක් බැන්දා. එතෙන් සිට සැතපුම් 30ක් විතර දිගට ඇල මාර්ගය සකස් කරලා මින්නේරිය, ගිරිතලය සහ කවුඩුල්ල වැනි වැව්වලට ජලය රැගෙන ගියා. මේ බලන්න මේ අමුණ හදලා තියෙන විදිහ. මේවා සුවිශාල ගල් කුට්ටි. ඒ කාලේ අද වගේ කොන්ක්‍රීට් තිබුණේ නෑ. ඔවුන් කලේ ගල් කුට්ටි එකිනෙකට තදින් සම්බන්ධ වෙනසේ කවුතු ග්‍රූව්ස් කපා එකට පෑසීමයි. අඹන්ගඟේ සැඩ පහරට ඔරොත්තු දෙන විදිහට මේ ගල් අමුණ නිර්මාණය කරලා තියෙන්නේ ඊටාම දියුණු ජල විද්‍යාත්මක මූලධර්ම මතයි. මේ හරහා හරවා යවන ජලය ඇලහර යෝධ ඇල දිගේ ගිහින් රජරට කෙත්බිම් දහස් ගණනක් අස්වැද්දුවා. මේක අද කාලේ ඉංජිනේරුවන්ට පවා මවිත හිතෙන වැඩක්. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඇලහැර ඇල ප්‍රතිසංස්කරණය කරලා ආකාශගංගා නමින් ඇලක් නිර්මාණය කරලා මින්නේරිය වැවට ජලය ගෙන ගිය ආකාරයයි. එහි පැහැදිලිවම රජතුමාගේ නම සහ වාරි කර්මාන්තය වෙනුවෙන් කළ කැපවීම කොටා තිබෙනවා. පුරාවිද්‍යාඥයින් පවසන පරිදි මේ ලිපිය මගින් එකල පැවති ඉඩම් පරිපාලනය සහ ජල කළමනාකරණය ගැනත් අපූරු සාක්ෂි සපයනවා. මේක නිකම්ම ගලක් නෙවෙයි. අපේ අතීත උරුමය ලියවුණු සජීවී පොතක්. අදටත් මේ ඇලහැර වාරි පද්ධතිය ක්‍රියාත්මකයි. එදා රජවරු ඇති කළ මේ පදනම මට තමයි අදත් රජරට ගොවි ජනතාව තමන්ගේ කුඹුරු අස්වද්දන්නේ. මේ පරිසරය හරිම නිසලයි වගේම හරිම ලස්සනයි. ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කෙනෙක් අනිවාර්යෙන්ම නැරඹිය යුතු තැනක් තමයි මේ ඇලහැර. ඇලහැර ගල් අමුණ සහ පරාක්‍රම ශිලාලේඛනය ගැන අපි අද ගෙනාපු මේ තොරතුරු ඔබට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. අපේ මුතුන් මිත්තන්ගේ මේ වගේ විස්කම් ගැන තවත් තොරතුරු දැනගන්න ජයලංකා ජර්නි subscribe කරලා තියාගන්න. ඔබ මේ ස්ථානයට ඇවිත් තියෙනවා නම් ඔබේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝවට like එකක් දාලා යාළුවෝ අතරේ share කරන්න. තවත් ලස්සන සංචාරයකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.